හොඳයි. අද දවසේදී අපි හදන්න යමු අඹ ජෑම් එකක්. මම මෙතන අඹ අරන් තියනවා ග්‍රෑම් 400ක්. සීනි අරන් තියනවා ග්‍රෑම් 300ක්. දෙයි අරන් තියනවා මේ සැන්දක් වගේ අපි දෙයි අරන් තියනවා. අපි බලමු දැන් ජෑම් එක කොහොමද හදන්නේ කියලා. මේ ජෑම් ටික අපි හොඳට බෙන්ඩර් එකට දාලා අපි බෙන්ඩර් කරගන්න අවශ්‍යයි. ඊට පස්සේ මම පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද මේ ජෑම් එක ලේසියෙන්ම හදාගන්නේ කියලා. හොඳයි, මේ මොහොතේදී අපි අඹරගත්ත අඹ ටික වාචනයකට දාලා අපි රත් වෙන්න තියමු. මම මටි වාචනයක තිබ්බේ මොකද අඹ නිසා අපි ඒ දාන නිසා අපි මටි වාචනයක හදාගන්න එක තමයි හොඳම දේ. ඔයගොල්ලන්ට කෑලි ඉටන විදියට මේ හදා ගන්නත් පුළුවන්. මගෙත් මේ ඒ කියන්නේ මගේ කෑලි ගොඩක් නැහැ. පොඩ්ඩක් තමයි කෑලි තියෙන්නේ. පොඩ්ඩක් මැටි වාදනය නිසා මේ පොඩ්ඩක් රත් වෙන්න වෙලා යනවා. ඔයගොල්ලෝ සීනි අඩුවෙන් දාලා හදා ගන්නත් පුළුවන්. කැන්සස් අඩුවෙන් ඕන. සමහර අඹ චුට්ටක් ඇඹුල් ගතිය තියෙනවානේ. ඒක තමයි අපි සීනි ටිකක් වැඩිපුර දාන්නේ. පේන හැටි මේ බුබුලු දාගෙන එනවා දැන්. ඔයගොල්ලන්ට පේන හැටි විනාඩි 2-3ක් යද්දී ඒක බුබුලු දාගෙන එනවා. ඒලාව තමයි අපි සීනි ටික දා ගන්න ඕනේ. සීනි ටික දාලා අපි ටික කලවන්න පස්සේ ඉතුරු සීනි ටිකත් අපි දාගන්න. ඇඳි ගාගෙන මෙන්න ඇඳි ගාන නැතුව අපි නවත්තුවොත් ඒක අඩි අල්ලන්න බලනවා. ඒකින්ද අපි ඇඳි ගාගෙන මෙන්න ඉන්නේ. ඉතින් අපි ජෑම් ගන්න ගියොත් ඇත්තටම ජෑම් ගණන් වැඩිනේ. ඒකේ කෙමිකල් දාලා තමයි හදන්නේ. හැබැයි මේ වගේ ස්වභාවික අඹ වලින්ම අපි ජෑම් එකක් හදාගත්තම ස්වභාවික පළතුරු වලින්ම අපි ජෑම් එකක් හදාගත්තම අපිට රසට කන්න පුළුවන්. කිසිම රසක් විසක් නැහැ, කෙමිකල් නැහැ. අපිට මේ ජෑම් එක අපිට මාස 6ක් තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ තියන් හිටියොත් අපිට මාස 6කට වැඩි තියාගෙන ඉන්න පුළුවන්. රත් වෙනකොට හොඳ සුවඳක් එනවා මේක.
ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති. ඒක දැන් අප්පීගෙන එනවා. හැබැයි ඇඩි ගන්න එක නතර කරන්න එපා. හොඳ සුවඳක් එනවා. දැන් ඊට පස්සේ අපි මේකට දාන්න ඕනේ දෙහි ටික. සමහරවිට බලන්න ඇති අපි මේ දෙහි දාන්නේ කියලා. අපි මේ දෙහි දැම්මම මේක කැටි ගහන්නේ නැහැ. මොකද සීනි කියන්නේ රත් වෙනකොට ඒක කැටි ගහන්න බලනවා. හැබැයි අපි දෙහි දැම්මම ඒක කැටි ගහන්නේ නැහැ. මගේ සමහර හම්බ කෑලි තියෙනවා. හැබැයි කෑලි තිබ්බට ප්‍රශ්නයක් නැහැ. පදම මදි. තව ටිකක් අපි උතරගමු. ඔයගොල්ලෝ ගෙදර ජෑම් එකක් හදලා නැත්නම් හදලා බලන්න. මේක හදන්න ලේසි. ලාභත් එක්ක ජෑම් එකක් හදලා තියාගත්තම අපේ දරුවන්ට උනත් බිස්කට් එකකට අපිට ගහලා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ බනිස් හදන කෙනෙක් නම් ජෑම් බනිස් එකක් හරි හදාගන්න පුළුවන් ජෑම් එකක් ගෙදර තියෙනකොට. තාම මට ටිකක් අපේ ඔයගොල්ලෝ අතට උනත් තේරෙනවා මේක හොඳට උත්තර ගන්නකොට පොඩි ඝන ගතියක් අතටත් දැනෙන්න ගන්නවා. බලුන් පීරිසකට දාලා තව
ටිකක් තියන්න ඕනේ මැදි. තව ටිකක් දාගෙන එන්නම් පදම හරි වගේ. ඔයගොල්ලන් පුළුවන් මේක දාලා බලන්න ගොඩක් වැක්කරෙන්නේ නැහැ. අපි මේක හැංගිල්ලෙන් ගෑවුවා මේ දෙක එකතු වෙන්න නරකයි. ඒ කියන්නේ පදම හරි. අපි දැන් ලිප ඕෆ් කරගමු. මේ තියෙන අපි හදාගත්ත ජෑම් එක මේක අපි පිරිසුදු බෝතලයකට අපි දාගමු. ඔයගොල්ලෝ පේනවා ඇති. අපි යටින් පිරිසියක් තියාගමු. මොකද දානකොට හැලෙන්න පුළුවන්. ඉතින් අපි ගෙදරම හදලා කනකොට ඇත්තටම සතුටක් දැනෙනවා. මොකද අපේ මතින් අපි හදලා කෑමක් කනකොට ඒක අපි හැමෝටම සතුටක්. ඕගොල්ලෝ පේනවා මේ ජෑම් බෝතලේ එකක් අපි හදාගත්තා. ඊට පස්සේ අපි මේක වටේ හැලලා තියෙනවා නම් රෙදි කෑල්ලකින් බීද ගන්න පුළුවන්. කට වටේම ඊට පස්සේ අපි මූඩින් වහන්න ඕනේ. මූඩියකින් අපි ඊට පස්සේ වහලා ගන්න ඕනේ. එතලා පැය 24ක් යනකම් මේක හරින්න එපා. පැය 24ක් යනකම් මේම තියන්න. පැය 24කින් පස්සේ ඔබට පුළුවන් මේක පාවිච්චිට ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ දොරෙන් දාලා තියන්න පුළුවන්. මාස 6ක් අපිට මේක තියාගන්න පුළුවන්. ඔයගොල්ලෝ හදලා බලන්න. රසද කියලා මට කමෙන්ට් එකක් දාන්න.